හායි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද ඔයාලට vlog එකක් ගේන්නේ. අද මට විශේෂ දෙන්නෙක්ගේ උපන්දිනේ තියෙනවා. ඉතින් ඒ දෙන්නගේ උපන්දිනේ කොහොමද අද අපි සෙලිබ්‍රේට් කරන්න කියලා තමයි බලන්නේ. ඉතින් එක්කෙනෙක් නම් ඊ අපේ ගෙදර පාටි එකක් තිබ්බ පොඩි. ඉතින් ඒකට ආපු වෙලාවේ අපි එයාට ඊ විශ් කරා. ඊ කියන්නේ අද උදේ 12:01ට අපි එයාට විශ් කරා. ඉතින් එයා එතකොට හිටියේ අපිත් එක්ක හින්දා. ඉතින් අනිත් කෙනාගේ බර්ත්ඩේ එකට අපි කේක් එකක් ඕඩර් කරලා තියෙනවා. ඉතින් ඒක ගන්න ඕනේ. එයා දන්නේ නැහැ කිසිම දෙයක්. ඔක්කොම මමයි බාප්පා එකතු වෙලා ප්ලෑන් කරේ අපේ පුංචිගේ බර්ත්ඩේ එක අද. ඉතින් මම කරේ කේක් එක ඕඩර් කරපු එක. දැන් කේක් එක ගෙනිහින් දෙන එක විතරයි මම කරන්නේ. ඊට අමතරව පොඩි gift එකක් එයාට දෙනවා. ඉතින් ඔයාලා මගේ ඊයේ vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා මම ඊයේ කිව්ව බර්ත්ඩේ එකට gift එකක් ගන්න ඕනේ කියලා. ඒකට මට ඒක ගන්න විදියකුත් නැති වුණා. මේ ඉතින් දැන් අද එයාට gift එකකුත් අරගෙන එයාගේ කේක් එකත් අරගෙන තව වැඩ දෙක තුනකුත් කරගන්න තියෙනවා. ඒකත් කරගෙන අයියයි මායි දෙන්න යනවා එයාව සර්ප්‍රයිස් කරන්න. අපි බලමු එයා කොහොම රියැක්ට් කරයිද කියලා. අපි දන්නේ නැහැ මුකුත්. එයා දන්නේ නැහැ මුකුත්. මම තාම කේක් එකේ ඩිසයින් එක විතරයි දැම්මේ. ඉතින් අක්කා හොඳට හදලා ඇති කියලා මම හිතනවා. මම දන්න අඳුරන අක්කා කෙනෙක්ට තමයි කේක් ඕඩර් එක බාර දුන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න බලමු කොහොමද එයා බර්ත්ඩේ එකට අපි දෙන සර්ප්‍රයිස් එකට රියැක්ට් කරන්න කියලා. ඉතින් කේක් එකත් අරගෙන අපි බයික් එක මගෙන් අතර කරලා දැන් මේ පයින් යන ගමන් ඉන්නේ ආච්චිලා ගෙදරට. මොකද බයික් එක යන්නේ නැහැ. සද්දය වුණ ගමන් යාවුත් ඉතින් සර්ප්‍රයිස් එකක් වෙන්නේ නැහනේ. ඒක හින්දා ඉතින් කේක් එක ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම ෆොටෝ එකේ තිබ්බ විදිහටම අක්කා නියමිතම වැඩේ කරලා තිබ්බා. ඉතින් ඔන්නෝම තමයි අපි සර්ප්‍රයිස් කරේ යාව. Happy birthday to you. Happy birthday dear Punchi. Happy birthday to you. Kahan cake? ඉතින් ඔන්න ඔහොම තමයි අපි පුංචිගේ උපන්දිනේ සැමරුවේ.